black chilies, films. අවුරුනේ නෝනා ඇතුළට දැම්මේ. ඒ වරෙන් පුතේ වරෙන් ඇතුළට වරෙන්. දැන් ආවොත් තමයි හරියටම බෑ ගත්තා ඒක කිව්වේ. අයියම්මා සොරේ නොතර මාරේ. නේ බෑ. ආසෙනේ මාරේ දොරේ දෝ. ආසෙනේ ගොරේ රෝ. ආසෙලා බෙරේ රෝරේ රෝ. Roll करो बाबा thanks right rolling action කියන්න පණ චූටි කාලේ අපි වැස්සේ නානකොට බුදුවමු කියපු නැන්දා මමලට ආච්චි පුංචිලට මම්ම පප්පලට ආයුබෝවන් නැන්දා සන්තෝ කියන එක ඇතුලේ තියෙනවානේ ඔයා නොකියන සින්දුව මල්ලි. අර එක එක සද්ද වලින් ඔයා එළියට දාපු ඒක මට ඇහෙනවා. ගායනකොටනේ ගායක හැදෙන්නේ. ඒක නැට්ටුව මල්ලි නටද්දී ඌ නැට්ටුවා. එතකොට නැටුමක් තියෙනවා නැට්ටුවත් ඉන්නවා. හැබැයි නැටුම නවත්තපුවම නැට්ටුවෙකුත් නැහැ නැටුමකුත් නැහැනේ. ඒක ගායකෙත්. ඔයා වචන වලින් කියනට වඩා ලස්සනට කියනවා මල්ලි. වචන වලින් කියන්න බැරි හින්දා ඒවා ගයන්නේ. ඊට පස්සේ හම්බෙමුද අපි ඊට පස්සේ හම්බෙමුද අපි යාර සින්දු කියන මිනිහා තමයි හොඳ මිනිහා. ඒ කියන සින්දුවේ ඉන්න එක උමාර එකේ. මානවන මමක් එතන තියෙන්නේ එතකොට හම්බෙමුද අපි එතකොට හම්බෙමුද අපි ඔයාගේ විදියට මේ ගිහි ජීවිතේ ඉන්න බෑ. ගිහි ජීවිතේ ඉන්න එපා එන. තමයි ජීවිතේ ඉන්න බෑ. ඒක ඉන්න එපා. එන ඉන්න එපා. එන්නද සියල්ලක ගහකි වේ කියලා ගහලා හමුදා සුද්දාසු දෙතුනේ ගේට්ටුවේ දාලා. ගායනා වෙදී ගායකයා උපදින්නේ ගායනා ඉවරුනම ගායකයා මැරෙනවා. කතා කර කර නොකරන සසංවාදේ මේ තමා සසංවාදේ action කියන්න පටන් ඒක කමාන්ඩන්ට් නැතුව පටන් ගන්න. You just start. ඒක මේක already started මල්. already started අර ටික කපන්න එපා. අර already started long ago. චූටි කාලේ අපි වැස්සේ නානකොට බුදුවමු කියපු නැන්දා මමලට ආච්චි පුංචිලට මම්ම පප්පලට ආයුබෝවන් නැන්දා සන්තෝ අපේ වැස්සේ නැවා තමයි ලෙඩ වුණා තමයි මැරෙන්න හදලා යාවේ මොකෝ ඒ ඉන්න යස සීයා ආච්චි ළඟ අඩි 6ක් යට සැපි අයියෝ ඉන්නවනේ ටයිකෝට ඇඳගෙන ගිනි කාස්ටක අවුවේ අපේ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන දන්සල් පොලිමේ මල්ලි දන්න තංආපංකු විස්තර කියපංකු අංගන් ඉන්නේ මොකෝ අස්සේ ඔය අංකල් ඇන්ටිලා සුදු රෙදි හොදලා එන්නකෝ බලන්න ආන්නේ පව් අනත්ත පාර වැලිගම්පිටිය ජායල ඉපදුණු තැන මගේ අපි මංගල්ල කාලෙට විස්කි බෝතලෙට කසිප්පු දාලායි ගැහුවේ ඔය ජෝස මරියලා පේදුරු ජුදා සප්පෙලින්දෙන් තමයි නාන්නේ මෙහෙ ලෝගු ඇඳගත රෝමිය උන්දලට යේසු අයියා බය නැති අයෝ හිනා නැවනේ ටයිකෝට ඇඳගෙන ගිනි කාස්ටක අවුවේ අපේ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන දන්සල් පොලිමේ මල්ලේ දන්නේ තංආපංකු විස්සර කියපංකු අංගන් ඉන්නේ මොකෝ අස්සේ උරංකල ඇන්ටිලා සුදු රෙදි හොදලා ඉන්න බලන්න
එක කාලෙට දන්නැද්ද විවිධ පාට මාරුණා එක හොට්ටු පෙරණ උදවිය පාලනයට ගියා අපි දෙයයන් වහන්සේට තියපු පඳුරු කෑලි කෑලි කපා අපි සුදු මහත්තයාගේ නෝනා හම්මුල්ලඟ බාරහාර වුණා අයෝ වන්නේ ටයිකෝට් හඳගෙන ගිනි කාස්ටක අව්වේ අපි උගත් මහතුරු ඇයි මේ හිටගෙන දන්සැල් පොලිමේ මල්ලේ දන්න තනාපංගු විස්තර ලියපංගු අංගනින්නේ මොකෝ වස්සේ ඔය අංකල ඇන්ටිලා සුදුරෙදි හොදලා ඉන්නකො බලන්න අන්න අයියෝ හිනාන ටයිකෝට් ඇඳගෙන ගිනි කාස්ටක අව්වේ අපි උගත් මහතුරු ඇයි මේ හිටගෙන දන්සැල් පොලිමේ මල්ලේ දන්න තනාපංගු විස්තර ලියපංගු අංගනින්නේ මොකෝ වස්සේ අංකල්ලා ඇන්ටිලා සුදුරෙදියෝදලා එන්නගෝ බලන්න අනේ අප්පුඩි ගාලට මුද්ද ඒක මන්සින්දු කියලා මං අප්පුඩි ගාලට වැඩ නැහැ නේ මේ වතුර එක පොඩ්ඩක් දෙන්න මට හරි ඒක මදි දැන් ඇති නේද අපි මං කියන්නේ අපි සාකච්ඡා කරන්න ඕනෙත් නැහැ කියලා කිව්වේ ඔක්කොම ටික ඒ කියන්නේ මල්ලි ඒ කියන්නේ මට ඇහෙනව සින්දු හරිද ඒ කියන්නේ මට සින්දු කියන්න බැරි නිසා හරි මට සින්දු කියන්න බෑනේ ඒක මට මේ දැනෙන සමහර ඒවා මං සින්දු කියන්න පුළුවන් වෙලා කිව්වනම් ඔව් ඔය ඕක මට ඒක ඇහෙනවා ඒ මල්ලි වායි කියන එක ඒ මං කියන අපි වාඩියමු කියලා ඒක මේක නම සසංවාදේ මේ සසංවාදේ කියලා දාගෙන මොකද කරන්න යන්නේ හරි ඒ කියන්නේ ඔයා කියන එක ඇතුලේ තියෙනවානේ ඔයා නොකියන සින්දුව මල්ලි අර එක සද්ද වලින් ඔයා එළියට දාපු ඒක මට ඇහෙනවා අද ඒක ඔයාලට වචන වලින් කියාගන්න බෑ වචන හින දුප්පත් වචන ෆේල් හැබැයි ඒ අර ඔයා අර ඔයා මන් දැක්කම යන කරේක ඒ වැරදි නාට්‍යයක ඔයාගේ සින්දුව ප්ලේස් උනේ ඕකේ හරි ඒ කියන්නේ ඒ වැරදි මගේ අදහස් හරි ඒ හරිනිකාට සුදු සඳ එළිය අර ළමා ගීතයක් වුණා වගේ වැරදි රූපරාම පද්ධතියකට එක ප්ලග් වුණේ හැබැයි ඒක ආවනේ ආවනේ ඒ ආවේ ඒට විතම කන්නේ ඒට විතම කන්න ඒට විතම කන්න වැඩි එතකොට ඒක කතා ගන්න දෙයක් නෑ අර්ජුමාන් නෑ දැන් මේක බලන් ඉන්නවනේ අනාගතයේදී කවුරු හරි ඒකත් මාර වැඩිනේ නේද මම මායෝයි හම්බෙලා ගහක් යට සංවාදය කරොත් කවුරුත් ඒක දකින්නේ නෑ මේක හැබැයි දකින්නවා ඒකෙන් හින්දා අපි ඔය ආරම්භයක් ගන්න ඒක දකින්නවා ඒ කියන්නේ අර ගහක් යට සංවාදයත් අපිට දැන් ඇහෙනවා තාම හැබැයි ඔව් අනිවාර්යෙන් ඇහෙනවා ඒක එදා කැමර තිබුණ නෑ කියලා අර බෝධි මූලයේ කතාව අර තනියම කාන්තාර හිටපු කතාවත් අපිට ඇහෙනවා තාම ඒ කියන්නේ අපි මේ ගයන්නේ එකම ගීයක් එතකොට ගායක යා ඔය ගායකයෙක්ද මල්ලි මං ගායකයෙක්ද ගායකයෙක්ගේ නිර්ණායක සමහර ඒවා මට ටික් වෙනවා සමහර ඒවා වෙන්නේ නැහැ මං හිතන්නේ ඒක මොකද ඒ ගායකයෙක්ගේ නිර්ණායක මොනවාද මං එහෙම කියන්න තේරෙන්නේ නැහැ මට ගායකයෙක් කියලා කියනවනේ අඳුන්වා ගන්නවනේ
එතකොට එක ගායකෙක් කියලා කිව්වා වෘත්ති මේ වශයෙන් මට හඳුන ගන්න බෑ ගායකෙක් කියලා මට එහෙම අභ්‍යාස කරලා නෑ එහෙම කොලිෆිකේෂන්ස් නෑ ඒකින්ද ඒ අර්ථයෙන් අයිඩෙන්ටිෆයි කරන්න බෑ ගායකෙක් කියලා එහෙම වල බැලුවම අපි ඔක්කොම ගායක ට්‍රිප් එකක් හදියා අපි ඔක්කොම ගායකයෝනේ අර පාරේ සින්දු කෝච්චි සින්දු කියන ඒ අර්ථේ ගායකෙක් තමයි ඒකේ ගායනකොටනේ ගායක හැදෙන්නේ ගායනා ඒක ඔයා ඔයා ගායකයන්දී හම්බුනාම ඔයා ගායකෙක් නෙමෙයි නේද? කරද්දි කිව්වේ ඒ නැට්ටුව මල්ලි නටද්දී ඌ නැට්ටුවා එතකොට නැටුමක් තියෙනවා නැට්ටුවත් ඉන්නවා හැබැයි නැටුම නවත්තපුවම නැට්ටුවෙකුත් නෑ නැටුමකුත් නෑනේ ඒක ගායකෙක් ගායකෙක් තමයි ගායනා නොකර ඉන්න බෑනේ ඒක තමයි කියන්නේ ඒකයි වැඩි ඒවා ගයන්නේ ඒකයි එතකොට ඔයාගේකත් ඔය කියන්නේ ගායනා කරොත් තමයි ඒ සංනිවේදනයන්නේ මේ කරන්නේ වෙන්ඩයි දෙන්නේ ඔය එක කරනවා ඔය කරන ඔයාගේ අර අන්තරා කොටස්වල ඔයා දෙන සද්ද ටික තියෙනවනේ මල්ලි ඒකෙන් ඔයා ඒක ඔයාට වචනෙන් කියාගන්න බැරි කෑ දැන් මං කිය අපි දෙන වාඩි වෙන්න ඕන කියලා මම හිතුවේ ඒකයි ඕකේ නැත්තම් ඔයාව නිකන් MS ප්‍රනාන්දු වගේ වෙලා යනවා ඔව් හරි හරි ඒක ඔයා MS ප්‍රනාන්දුගේ දිගුවත් තමයි ඔයා අර ඇන්ටන් ජෝන්ස්ගෙත් දිගුවත් තමයි ඔය ජිප්සීස්ලගෙත් හුරුවත් තමයි කොපි කරලාම නෙමේ එහෙම තමයි ඒක මෙහෙම යන්නේ මල් එතකොට දැන් ඔයා මම ටැක්සි කාරයා කියලා අරයා කියපු කතාව සයිමන් අයියයි ඒකෙන් ෆිල් සින්දු වල කියන්න බෑ කියලා අමරදේවල හිටන් හිටියේ කෑල්ල ඈ ඒකනේ ලුණු දෙහි කියලා සින්දු වල කියන්න පුළුවන් අමරදේවල හිටන් හිටියේ නෑනේ මල් නේද ඒ කියන්නේ මේ මම හිනා වෙන්නිලා උඹ මොන ගඟේ පයින්නවා ඒ සදාචාරය එතකොට ඒ කෑල්ලක් තියෙනවා ඒ රංගා සංගීතය ගත්තාම එහෙම දියුණු අවස්ථාවක් අර්ජුමාන ඔයා මට එහෙමයි පේන්නේ ඒක මේ මිනිස්සුන්ට මිස්සුනොත් එහෙම අර සුදු සඳේලියකට ළමාසාරියකට තා මොන්ඩිසෝරි නටනවා වගේ වෙන්න ඉඩ තියෙනවා ඒකද ගායකෙක් නෙමෙයි දැන් ඒක මට ආපස්සට එන්න බෑ එන්න එපා 2023 නේ සින්දුව මම ලියපු සින්දුවක් හිතන්නකො පෞද්ගලික එක හිතුවොත් අප්‍රසිද්ධ මිනිසෙක් විදිහට හිතුවොත් එයාට මේක ඇප්ලයි කරගන්න පුළුවන් මට උන දේ කිසිම මට ජනප්‍රිය පවුලක් නෑ එහෙම කිසිම ආభాෂයක් නැති සාමාන්‍ය මිනිස්සෙන්නේ මම අප්‍රසිද්ධ මිනිස්සෙක්නේ එයාගේ ලිව්ව මොකක් හරි සින්දුවක් සාමාන්‍ය පබ්ලික්ලි ඒක දැනගත්තම අන්න වෙනසක් වෙනවනේ අනිවාර්යෙන් පබ්ලික් එකේද ඔයාගේද මගේ ඇතුළෙත් එක වෙනවා ඒක වෙමින් තියෙදි තමයි අතන්ට වෙන්නේ ඒක කීර්තිය ගහනවා ඇඟට මගේ ඇඟෙන් ඒක ප්‍රොසෙස් එක ඇඳ ගන්න පටන් ගන්නවා ඔව් ඇඳ ගන්න පටන් ඒක අඩු වැඩි වශයෙන් නගින්න ඔය පටන් ගන්නවා සමහරලාට අවබෝධයෙන් කරන්න පුළුවන් අවබෝධයෙන් කරත් ඒක පස්සේ අමතක වෙලා ඇඳ ගන්නවා ඒක සූට් එකෙම ඉන්නවා එහෙම තමයි වෙන්නේ ඒ වුණාම අර ඔරිජිනල් එක මිස් වෙන්න ඉඩ තියෙනවා ඉස්සෙනවා ඒක වාගේ මිස් වෙන්න ඉඩ තියෙන චුට්ටි කෑලි සමහර ඒවා මම දැක්කා ඔව් අනිවාර්යෙන් එහෙම වෙන්න පුළුවන් ඒ ඔය ආත අරගෙන යනවා කියලා ඔව් මමත් ඒක දැක්කා ඔව් මම ඒක එහෙම වුණා නම් අපරාධේ අර්ජුමාන දැන් මගේ ඇතුලේ මම දමනය කරගන්න මම කියනවනේ හරි ඔව් දැන් යන්න පාර වැරදි ඔය ඇති දැන් මෙහෙම හැරෙන්න කියලා මම දැන් ටීචින් වල හිටපු හින්දා ඒක ආවද ඒක පොලිෂ් වුණා හැබැයි ටීචින් වල ඉන්න ඔව් ඒක වැරදි පැත්තක් ඔය පොලිෂ් වෙලා තියෙන්නේ ඒක වදන්න නැහැ හැබැයි ඒකෙන් මම සේෆ් එතන ඒ මම සේෆ් වෙන එක තමයි නවත්ත ගන්න ඕනේ එයා හරි ඒක මම සේෆ් කියලා කුඩු කරගන්න බෑ ඇයි කුඩු කරගන්න ඔයා කුඩු කරගත්තා අර කිඩු දැන් ඔය කුඩු සයිකියාට්‍රි ඒ කුඩු කරගන්න කට්ටිය එනවා ඉන්ජෙක්ෂන් අරගෙන ඊගෝ ඩිසෝල් කරන එක ඔයා කියන තරම් ලේසි නෑ මේ ආගමික සංස්ථාවක් උඩ ඉඳගෙනවා කියනවනම් ඒක සංස්ථාවක් ආගමික සංස්ථාවක් උඩ ඉඳගෙන ඒක කාටවත් කියන්න බෑ මුන් බොරු කියන්නේ ආගමික සංස්ථාවක් උඩ ඉඳන් කවුරු හරි කොහොමද කියන්නේ ඊගෝ එක නැති කරන්න ඕන කියලා ආගමික සංස්ථාව කියන්නේ ඊගෝ එකක් එහෙමද ඒකනේ බුදුහාමුදුරුවෝ බෞද්ධ නොවෙන්නේ එක්කෝ එයා හින්දු වෙන්න තිබ්බා ජේසු ජුදා නොවෙන්නේ ඔයා ආගමික සංස්ථාවකට දාන්න බැරි එකෙක් මල් ඔයා විහිං හීලා වෙන්න යනවා වගේ දැනෙනවා මට ඕකේ ඒ හින්දා
ඒහින්දවා ඒ මගේ හන්ඩ ඔයා වගේ ඒ මායු අයතර වයිබ්‍රේෂණ මට දැනෙනවා ඒ වයිබ්‍රේෂණ එක මාර කාලෙකින් දන් එන්න ඒක හන්ඩ සුවරය කියලා මම සීමේජක ඉන්නවා සීමේජ ඉද්දි සමාරමන් කෙනෙක්ට කියන ඔයා ඉෆලට්ටරි මොනවාරි ගහන්න අපිට මොකද මම ශ්‍රක්ෂරල් ගොඩක් මට ඒක නැතිවුණාම මට මගේ ඇක්ෂලයිස් වුනා කියලා චාරීරක වේ ප්‍රශ්නය නම් මට ඕගනයිස් වෙන්න ඕන එතවට මොයා කවුද මම වාගන්න හෙව්වා මෙහෙම කොහෙද මම මේ එන්නේ එතවට මම මේ වෙලා ටිවර මගේ ගෙදර යනවා එතවට එහෙම ඕගනයිස් වුනාම මම පවතිනවා ඔය පවතින ඔයා කියන සිින්දුවයි ඔයාගේ චර්යාව දෙකක් වෙනවා ඒ බොරු කාරෙක් වෙනවා ස්්‍රගල්ලක වෙනවා එත මොකටද ස්්‍රගල් කරන්න ඇයි අපරාද අවද ඒක තමන් කිය හිමින් හිමින් මේක ඒක හිමි ඒකට ගිතිබෝලයක් අතේ තියාගෙන මේ අතරවංකිව හිමි හිමින් අතරන්නම් කියලා පිච්චෙන්නේ මමමයි මමයි එක මල්ලි මේක තමයි ඒක කාලේ එක අපි නෙමේ ඔයාට අයිතියක් නෑ ඔයාගේ සිින්දුවලට ඔය රේඩියෝ එක මට අයිතියන්නෑ මගේ මේ වචනවට මම රේඩියෝ එක රේඩිය එක මල් මාලදාගන්නවද මල්ලි සිින්දුව ලස්සනයි කියලා ගායකයා කියන්නේ රේඩිය එකයි සිින්දුව කියන්නේ කියලා රැවටිච්ච රේඩිය එකට ඔයා එමගේ නෙමේ කියලා මටේද සිින්දුවක් කියවද සිින්දුවක් කියවාපි ඔයා වචනවලින් කියනට ලස්සන්ට කියනවා මල්ලි ඒවට වචනවලින් කියන්න බැරින් දයිවා ගයන්න ඒක තියෙනවන්න හරි නව්‍ය බවක් අර නිෂ්පාදන වැඩි කරලා වගේ සිින්දුවත් තියෙන මල් ඒක ගනම් පස්සපත්‍රයක වගේ ඒවත් ඉන්දුවලට කියන්න පුළුවන්ද කියලා ඒ කවුර ඉදිරියා ඒමන්ගේ ඒකයි හැබැයි ඒක හදන රසය වෙන දැනක මල්ලි තියෙන් ඒවා නිෂ්පාදන වැඩි කරලාගෙන ඒක ඇත්තටම නෙමේ මේක අමන් ගෙදරින් යනවා දෙදා මම පොඩ්ඩ සමරයිස් කරම හිතන අහන් ඉන්න අයට වාටත් ක්ලියර් වෙයි මොකද පුංචි කාලේ අපි කියලා මං කියනවාද ටූටි කාලේ අපි කනත්ත පාර කියලා මම ඒක ටයිටල් කරා හරි කනත්ත පාර තමයි ඒක ටයිටල් එක ඊට පස්සේ ඒක නාට්‍ය හරහා මිනිස්සු දැනගෙන මේ අන්ජුමාන් කිව්වා මට මේ හරි මගේ අයිඩෙන්ටිටි ක්‍රයිසිස් එකක මම ගියා මං හිතන විදියට 2023 ටීචින් වල මං හිටියේ මම 2 සීරියස් වුණා කියලා මට හිතෙනවා ටීචින් ඇතුලේ ඔව් ඒකනවා ස්ට්‍රක්චරල් කියලා ඒ විෂයට මම ගොඩක් සීරියස් ඔය මොනවද කියන්නේ ගණිතෙමයි ඉගෙනුවේ ඉංජිනේරු වටපිටාට ඒ කියන්නේ මොලේ වෙන පැත්තක එකක් මොලේ වෙන පැත්තක වැඩ කරන එකක් උගන්වලා ඔව් හැබැයි it worked well it worked well for music ඔයාට මියුසික් ඇතුලේ ගණන් අහුණා ඒ වගේ දෙයක් ඒ ෆිට් වෙන්නේ නැති ගතිය මට 2023 දී දැනුණ හින්දානේ මම මේ පියවරක් ගත්තා මම රිසයින් වෙලා හරි මෙහෙම පොපියුලරිටි එකට ඇවිල්ලා දැන් මොකක් හරි වෙයිනේ මට තේරුනේ නැහැ මම මියුසිකල් ඇල්බම් එකක් කරයිද එහෙම ලංකාවේ සංගීත ශේත්‍රයේ මම මයිල්ස්ටෝන් එකක්ද එහෙම මම හිතන ඒක මම අයින් කරලා ඔය පාස්කු බෝම්බ එහෙම වැදලා ඒක සින්දුවද ඒ අභිලාෂයන් ඒ කියන්නේ මම විදියට ගොඩනගෙන එක අර්ජුමාන් කියලා කැරක්ටර් එකක් ගොඩනගෙන ඔයා මියුසිකල් අයිඩෙන්ටිටි එකක් යා එහෙම මගේ හීනැති ඕකේ ඒක මම බින්ද දමලට තමයි ටීචින් වලට යන්නේ ඒ වුණ දේවල් ඒ ලොකු කතාවක් ඉතින් එහෙම කරන්න ගියෝ මම කියන්නේ ජෙනරලයිස් කරොත් මම ඒ සිහිනේ මමත්වයේ සිහිනේ කියලා හිතමුකෝ එහෙමත් නෙමෙයි ඒක හරි අමාරුයි කියන්න පොඩි මමත්වයකින් ලොකු මමත්වයකට පයින් එකක් වෙන්න පුළුවන් ඉතින් කොහොම හරි දැන් ආස දෙකුත් හොයන්ගනා වගේ දෙකුත් දැන් ටීචින් වල මම පර්ෆෝමන්ස් එකක් වගේ එක grade 7 මට ලැබුණේ තාරසම් පර බැලුවා හරි ඒ 3 idiots ඒකත් බැලුවා සහ මෙහෙමයි ඒ ෆිල්ම් වලින් මේ උන්මාදේ වෙලා නෙමෙයි මැත්ස් වල පර්ස්පෙක්ටිව් එක කියන්නේ මැත්ස් වල අපිට මේ අපිට කියලා තියෙන දේ හරි මම එහෙම සම්පූර්ණ ක්‍රිටිසයිස් කරන්නේ ඒක පර්ස්පෙක්ටිව් බෙන්ඩ් කරන්න පුළුවන් එහෙම මගේ විෂය ඇතුලේ එහෙම ආසාවක් මට තිබ්බා පුළුවන් දේම කරා පර්ස්පෙක්ටිව් කියන්නේ ඉතින් ඒ කියන්නේ 3D විතරක් පේන
නෑ එකම එක්ස්ප්ලනේෂන් එක දැන් අපිට ඒකරේකී එක්ස්ප්ලනේෂන් යන්නේ වික්ටෝරියන් යුගයේ ඒ ආපු සිලබස් එක අපිට ඒක ඔය තියෙන්නේ මල්ලි අර ලිපිකාරු හදාගන්න තියෙන ගණිතේ. ලිපිකාරයෝ හදන් තියෙන ඒක නෙමෙයි ගණිතේ. අර කවුද එයාගේ නම මේ අර ගණිතේ එක ඇප්ලිකබිලිටි එකක් ඇප්ලිකේෂන් නෑ අර කියන්නේ මල්ලි කවුද අර රාමානුජන් ඉන්දියන් හරි එයාගේ සමහර තිස් තාම මුල් ලැහගෙන නෑන එයා ඔක්ස්ෆර්ඩ් එයා පිළිගන්න නැත්තේ ඇදන්නවා එයා කියන අර ගමේ දේවාල කෝවිලට ගයාම දේවතාව විතමයි මට මේක කිව්ව කිය ඔට දෙනමල්ලේ ඒ දේවතාවි තමයි මේක මේ අංකාංක වගේ පෙවුනට ඒකන අපි දෙන්න කතා ගන්න ට්‍රැක් කනවල් අරතින හෝද වෙනකාරකින් ගනිතය කියන විෂය ඔන්න ඔය වගේ ඒක ප්ලේ කරන්න නැහින්ඩ එතුර අපි හරිට ඉතින් අරකයි සිං කරන එක දෙකක් කියලා රාමණුජන කියනවා මට ගනිතය ගැන්ව අර දේවාලිකෝ කෝවිල කවුද දේවතාවි කියලා රාමණුජන්ගේ එක්ස්පලනේෂන් බැලක් කෝල් ගැන හෙම තියෙනවා එච්චරට ඇඩ්වාන්ස් වල එක අර අයින්ස්ටයින්ට ඩයා ටෙස්ලටත් වඩයා මැට්ස් කිය ඔයාට ඇහුවල තින මැට්ස් කියන එක තමා ඒක තම ඔයා කියන්නේ ඔයා කියනවා ඇඟට මතකයි කියලා ඇඟ හඳුන්නනවා දැ ඔවා මගෙන් වන මම ගායක මංහිතම ගායකෙන්නේ මේ කොආයකෙද මම සිංකරා එතෝට මම නිය කොරිස්ට ගෙන ඔයා සිංකරනකොට ගායක ඔව සිංකරදි ගායක සහ ඕ ඒහරි තනියම් මන් සිංකරනවා ම පොදුවේ මෙම සාමුව මංකිවේ අපි සෙට්ටල මේක සිංකරමු කියලා එතවට වෙන දෙයක් එතර දැ කොහා හිතන්නවල් ආධාර කොහාගේ සිින්දු ලස්සනයින අ කොහාගේ ගීතය එතට කොහා ඒ සිින්දුවක් කියන නෙමෙලි උග වෙන ලිංකික මක්කර ප්‍රශ්නකට ප්‍රජාව බිහි කරගන්න මක්කර වෙනයක් කියන අන්නමක්කර ඌට එක නොකර බැරි හින්ද ඒ නැතව සවයි වෙල්ලක නෑවගේ එතකට ඌ හිතුවොත්තේම උගේ සද්‍ය ලස්සනයි කියල කවුරන කිව්වොත්න උට ප්‍රශ්න පටන් ගන්න කිව්ව ඇරමං ජන මෙම ගිය සෝෂලයිස්ුනා එලියට ගියා කියලා එතු ඒගොල රියක්ෂණ එක බලාපොරොත්තුනා කියලා ඒකන ඔයාගේ ඇතුළ එලියට හැන හැටි වත් එලිය ඇතුළට හැන හැටිවත් වැඩක් නැතුව හිටිය අර කනත්ත පාරය ඔයා මලා කොහාට කවුරට මාර ලස්සන එබ උඹේ සින්දුව කිව්වාම කොහා ඇඳ ගත්ත වගේ හැවතාම් පණගෙන්ද තියෙනවා ඒ කොහා සිින්දු කිරවා නෙමේ මල්ලි ඒක මරන්න බෑ ඔය අර්ජුමාන් සිින්දු කිරවා නෙම විඤ්ඥාන ස්කන්දය කෑගහල කියන ඔයත් දන්න ඇති සිින්දුව එකවා සද්ධවලින් කිය හම්වෙලා බදාගෙන අඩන්න හිතෙනවා කියාගන්න බැරි දේවල් හිතරිද්දනවා හම්බුනොතින් මොකක්ම හරි වෙයින හිතෙනවා එක දවසක් හම්වෙන්ද අපි එක දවසක් හම්වෙන්ද අපි තනිවුනාම හැම දෙයක්ම සැකෙන් පේනවා සැක සංකා දුරුවන්නට දකින්න වෙනවා කතා කරත් නැතත් අපේ ඇඟ අඳුරනවා බඩු මාට්ටු දවසක් හම්වෙමුද අපේ ඒක බොරුගන්න බෑ එක දවසක් හම්වෙමුද අපි ඕකමල්ලි ෆිලෝසෆිකල් කතා ඔයා දන්න මනෝවිද්‍යාව ප්‍රමාණය ඔය කාලියුම් ෆ්‍රොයිඩුත් ඉන්නවා මං අවංක මෝඩෙක් ඔව් පිළිගන්නම්
බොරු කරන්න බැරි වුණා මට අද වැළපෙන්නම් අම්මා තාත්තව රවට්ටන්න හිත දෙන්නේ නැත්තම් ගොඩ යන හැටි කියන්නකෝ අපි ගොඩ යන හැටි කියන්නකෝ අපි මාකටින් බොරු බේගල් මරසි දැම්මේ නෑ තාත්තා ඉස්සරා ඔයාගේ රඟන්න ගියේ නෑ ඇත්ත කියන්නට කවදත් මම පැකිලුන්නේ තව පොඩ්ඩක් ඉවසමුද අපේ තව පොඩ්ඩක් ඉවසමුද අපි කියපු කරපු දේවල් ගැන මල්ලත වෙනවා සතෙක් වගේ හැසිරුණ තැන් මැවිලා පේනවා ශිෂ්ට මනුස්සයෙක් වෙන්න උත්සාහ කරනවා ඊට පස්සේ හම්බෙමුද අපි ඊට පස්සේ හම්බෙමුද අපි ඔයා දුන්න තෑගි බෝග තාම මෙතනමයි චූටි කාලේ උන්න පොරොන්දු හිතේමයි කවදා හරි අඳුරට ඉර පායනවාමයි එතකොටව හම්බෙමුද අපි එතකොටව හම්බෙමුද අපි ඔය කොයි ඔයාද ඔයා සින්දුව කියපු ඔයාද ඔයා එළිය ගහකද ඔයා වෙනස් වෙනසුලයි අර කියපු එක ගේ චිත්‍රයක් ගැන්දොත් ඔවනේ මං එයාට මම ඒ මම තමයි ඌට රත්තරන් වලින් නූල් වලින් මෙයා හැඩ කෝට් මහල අන්දන්න ගියොත් එහෙම නෑ ආකෘතියක් නැත පවතින බැරි සීන් එකක් තියෙනවා කවුද කියන්නේ පැරදිලා වැඩක් නැහැ කියන සීන් එක තියෙන. ඒක ඔයාගේ ওই සින්දුව ඉවරයි දැන්. අපි පෙන්බර මදු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ සුරූපි දේහ විලාසේ මැවේ නයනේ කියලා අවුරුදු 90 විතරත් නැහැ කියන ප්‍රශ්නයක් තියෙනවා නේ. ඒක ඉවරයි. නෑ දැන් ඔය එක්ස්ට්‍රීම් එක්ස්ප්ලිසිට් විදියට ඊගෝ එකට තියෙන වටිනාකම නැති කරද්දී මට එහෙම කියන්න මම හරි එහෙම ඊගොම බිඩප් කරලා නෑ මම ඒක මෙෂ ඒක මෙෂ ෆයිනන්ශලි මෙෂ වෙන තැනන්නේ අපේ ඒ යුද්ධය ඇති වෙන්නේ නැන මං කියන්නේ ගායකයාගේ ගීතයේ වේදනාව තියෙනවානේ ඔව් ඇත්ත එක ඔව් එයා සින්දුව කියලා ඉවරුණයින් පස්සේ එයාගේ ඒක ඉවරයි යස් යස් ඒක ඉවරයි ඉවරයි ඒ සෙල්ෆ් එකත් ඉවරයි ඒ සෙල්ෆ් එක ඉවරයි එයා වෘත්තීමේ වෙන්න ගියාම වෙන්නේ යාට අරක රැක ගන්න හරි 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 වර්ධනවල ඒක ඉවරයි එතු ගැව්යගේ වටිනාකම රකින්න එකම සිින්දුව කියගීත වැඩ නෑන තාම ඕක වාට විතරයි තේ එක වාට අපි දෙන්න වාඩි වෙන්නේ එකයි ඕකේ ඕකේ මේක ඇත්තටම මේ
ඒක මගේ ඇතුළේ ක්ලියර් වුණා. ඒ සංවාද සුසංවාදය මල්ලි. ඒ කියන්නේ ඔයයි ඒ මායි මොහොතට ඩෙන්ටිටි එක නිර්මාණය වෙනවානේ. ආයක බින්ද හෙලෙනවා අලු වෙනවා. අලු මතින් ආය අපි සින්දුවක් කියලා අපි ආය එතනට ගොඩනගෙනවා. ආයක බින්ද හෙලෙනවා. ඒ සින්දුව ඉවරයි. ඔව් අනිවාර්යයෙන්. ඔව්. ඒක දෙවුරම් මේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටි ආනම් කියලා පොරම කොහොමද කියන්නේ දෙවුරම්බේරේ මමත්තින් ඇති බනත් හන්ඩ තිය කාලේ කියලා හිටියානං කියන එකයි උන්න කියන එකයි හිටියානං කියන එකයි කියන්න පුළ එක පාරයි ඒක ඉවර වෙන තමයි දැන තමයි මල්ලි බනත් අහන්න නැති අර හිටියානම් කියන සැකේ ඉවර වෙන තැන එන සින්දුවනේ මල්ලි මං හිටියා බනත් අහන්න ඇති ඒත් තාමට ගැලවෙන්න බැරුණා කියන එක වෙන අදහසක් නේ ඒ කතා දෙකම එකට සින්දු කියන්නේ කොහොමද කියලා මං අහන ඔය වචන හරි භයානකයි මල්ලි ගායනයක ඊට වඩා භයානකයි මොකද ගැයීම කියන්නේ දහස් වතාවක් කීම පොයිටිකලි ජීවත්වෙන්න පුළුවන් පොයිටිකලි බෑ ඒගන්නේ අපි පොඩ් දැ මගේ නංගිගේ බබාල ඉන්න සහ අපි පොඩි කාලෙත් හැම දේම සින් ඇඩි මියසිකල් තවයිද ඒ මංකෙන නැන්දරට කෙලියනවා අරවල් අල්ල මට පින්තු මට උගේ වැඩරුවත් පේනවා ඇතිමල්ල ඒ මටවා කියනකොට ඒ පින්තුර ඔයා ගයන නැන ඒක සමාරයට මමගේ වචන සමරට එක්ස්ට්‍රීම් රූඩ් විදිර දැනන්නත් පුළුවන් නෑ ඒ ඇත්ත ඒ ඇත්ත ඒ කතාව කිව්වෙන් පස්සේ ඔයා ආදරයම කරන මනුස්සයකු හරියට රිදෙනවා මගින් දැ ඒක තම වැඩේ ඒ ඔයා නැන්දල මාමලමයික මුන් එක තාමමං ඉන්නවා උන් නැතුවත් බෑමට ඉති උන් ඒ මන්නතුව බෑ කියනවනේ උන්ගින් දේ කෑල ගලු ගත්ත කිය යාලුවනෙමල් උදව්වන්නේ කරලතිය ඒගොල්ලන්ගෙනවා තේරුම් ගත්තේ උඹලත් කරපයක උඹල මට එපාකිවට උඹලගේ තැනට මංගාපුවම අපික ඉඳ එකට අඩිය ගහම මල්ලි කසිපුෝද රසිපුදාල විස්කි බෝදටක ඒ ඇත්ත එකන කොහා උගේ සින්දුව ගැන විචාරය කරන්න කියුත් කැත වෙනවනි මල්ල ඒක මං කියන්නේ මම මවාවාද එක විවා ඒ විචාරකය කියන්නේ ආදරණී පාටකෙක් පාලමක් හදන එක ඒකට තියෙන්ව ප්‍රේමයක් ඒක ඔයාට වචනින් කියන්න බැරි කෑල්ල ඒක මවාගේ හොත් ඔයාගේ වෙන එක ඒක හරි මම විතරන්න මේ ඕන එක ඕනම සෝංග්‍රයිට කෙනෙක් එයා මොකක්කරි දෙයක්ද කියන්නේ ඒ සින්දුව මගේ ඔවුනේ මේ සම්පූර්ණ භාෂා දෙකක්නේ බස දෙක ඒ ඔය පුංචි කාලය අපි සිින්දු චුටි කාල චුටිකාර සිින්දුක ඒක මගේ ඔය අකිව්වට ආයක වැරදගෙන වගේ කරගෙන නෑනෑ ඒක මට මගේ එක හැන්ඩ ස්වභාදරය මටක උදව්ව ඔය ආරම සිින්දු හැන්ට සලසන එක ඒක ඔයහට අයිතියන්න රෝස මලේසුවද මලට අයිති නෑවගේ මේක සියන්න මේක ඉන්ඩස්්‍රයක් හදාන ව්‍යාපාරයක් හදාගෙන ලේබල් හදාගෙන රයිට් සදාගෙන කොපිරයිට් මොන කොපිරයිට් මල් අනුන්ගේ වේදනාව ගයලා කොපිරයිට් සර කර නැන්ද මාවලට සල්ලි බෙදනවා මල හින්ද ඒ සිින්දු ලිවගේ ගායකයාගින් බේරුණහම ඇත්ත ගායකය වෙනවා අර්ජුමාන් යෝ වාට බෑ වෙන කාගේට සිින්දුවක් ඒක තම මට ඒක බව ඒ වෙන කාගයට සිින්දුවකට ඔයාගේ පාට දාල පෙන්න්නන්ඩි කරවන්කය නෑ පැහැදිලි බුදේ වතුර බොත පටද
අප්පා කියන දේ ලේසි නෑ. ඒ සරල උත්තරයක් දීලා ඉර්ධක ගහන්නත් බෑ ඇත්තටම. නෑ ලේසි නැත්තේ ඔයාට ඔයාව කඩාගන්න එක මිසක් ඔව් ඒක. මං ඒක කියද්දි පිළිගන්න එක මිසක් ඔව් ඔයාට තනිය මනාවරනවන ආතල් කියනවා ඔයින් ගුරුවරෙක් උද්දච්චකමතා ඒකට කිය නම ඒවා එතනම තමයි රහස තියෙන්නේ. ආසතින්නේ මේක මම හිතන්නේ ඔයාලා තියෙනවා නේ වාගේක අනේ ලස්සන ලෝකෙට පාවසවලා අන්නිතේර මිති පැත්තක දාලා මිදිවනේ චුට්ටක් වේලා ඇඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා මිදිවනේ චුට්ටක් වේලා ඇඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා නෙවිල් ෆර්නැන්ඩෝ නෑවාලේ ඒ පට්ට කතාවක්ගේ හැබ පට්ට ගොන් කතාව Who cares? අයිකය ලස්සන ලෝකෙට පාවසවාලා හනුමිටි හැරමිටි පැත්තක දාලා මිදි උයනේ ඉමු චුට්ටක් වීලා හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා ඒ චුට්ටක් කරන්න ඇම දෙස්සම ඉන්න තියෙන්නේ ඉමු චුට්ටක් වීලා හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා වෙළඳ පැතුම් අහකට යයි බොළඳ හැඟුම් ඉවත හෙලයි ඉවත හෙලයි වෙළඳ පැතුම් අහකට යයි හදවතේ පහන් සිලුවේ ඔබ නැලවෙයි සදංගනී හදවතේ පහන් සිලුවේ ඔබ නැලවෙයි සදංගනී ලස්සන ලෝකෙට පාවසවා හනමිටි හැරමිටි පැත්තක දාලා මිදි උයනේ ඉමු චුට්ටක් වීලා හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා මිදි උයනේ ඉමු චුට්ටක් වීලා හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා
ඊගෝ එක වස්සලා මේවා ගහලා ඒ ගාපු එක මරු කිව්වම ආය හැදෙන අරක. අදගා දැනට සුදුරෙදි අරන් ඉන්න සෙට් එක මේ මොනාරි විතර වෙනවා. ඇත්ත කිව්වා. නෑ මං ටාන් කියලා ගැහුවේ අර ඊගෝ එක බස්සලා දැන් ගන්න එපා ඉස්කෝලේට. මොකද ස්ටේජ් එකේ දාලා රංගල හරි එන්නේ නින්ද ගන්න. ඕ නෑ මං කියන්නේ අපි මේක කතා අපි කතා කරොත් ඒ ඔයාගේ පොඩි කාලේ වපන ස්පෝර්ට් එකේ ගියේ කියලා. අර එහෙම වෙන සංවාද තියෙනවනේ. ඒ සංවා එක තියෙන සංවාද ඔය මල්ලි ඔබ කොයි පාසලටද ගියේ? ඒ වහන්න පුළුවන්. එතන ඔබ එනං ඔබ මේ ගියපෝ එක තමයි මෙන්නේ එළියට. ඔය කතෝලික පරිසරයක ඇදිච්ච කෙනෙක් විදි එන්නේ ඒ ගොම් ප්‍රශ්න මල්. ඒ ඔයා නොකියන ගීයයි අල්ල දෙන්න ඕනේ. ඒ කියන්නේ මල්ලි ඒ කියන්නේ අපි හිතමුකෝ ඒ සින්දුව එතනින් ඉවරයි. හරිද? අවුරුදු 80 දී දැනෙන්නේ නැහනේ මේක. පෙම්බර වඳු මගේ වගේවා. මා නැතිව මේ මිදුනේ වගේ සුරූපි දේහ විලාසේ වගේව මල්ලි අවුරුදු 80 දී පේන්නේ නැහැ. වැහැල වෙලා වැහැගිලා ඒ හෝමෝන ඕෆ් වෙලා. එම් පේන්නේ එතනත් ඒ සින්දුවම නම් කියන්නේ අවුලක් තියෙනවා. ගායකයට කෙලවෙන්නේ මල්ලි. ඌ ගායපු පළවෙනි සින්දුවෙන් ගැලවෙන්න බැරි වෙන එක. ගායකයා කියන ඒකෙන් ඌ ගායකයා වෙනවා. ඒ ඌ ලකේට ගහනවනේ ඒක. ඊට පස්සේ වේදනා සමනය කරගත්ත රිලීස් වෙච්ච ඇත්ත මිනිහා මැරිලා ගායකයෙක් වෙනවා. ඒ හැම බොහෝමයක් ගායකයන්ගේ ජීවිත නොයන එකෙක් වෙන්ඩ ගියාම ජීවිතවල කේද වාචක අන්තිමට බොහොමයක බීල මැරලදී ඇයිඋට රකිින්ද අර තරුණ කාලය කියපු ගිය උගෙනම කියන්න බෑන දෙකුට. ඕද අනිත් පැත්තෙන් පැරඩොක්ෂක තමා ඒ ගායකයන් නැතිව දැ මගේ සින්දෝ කියලගමකෝ ගොඩක් අයි දැන හිටන මම ඒක සිං කරන්න කියලා ගොඩක් ගායකවගේ ඉන්ටර්පිට් කර ගොල්ල විදියට මම මගින් ඇහුව මම කිව කරන්න කියලා ඒ විදි මම සැටිස් නෑ සමහරය උන විදියට හැබැයි ඒක අර රෝමය ඇතුළට මේ අරක කතෝලික මූමන්ට එක ඇවිල්ලා ඒගොල වෙනස් වෙලාස් වෙලා අපි වගේ මේ ඇතරටොල්ලට උනන් එක ඩයිවසි ෆයිඩුනා මේ අරකයිද ඒක ගියා එක විදියට ගියේ එහෙම මං කරේ නැත්තන්ගේ යයිද ඒ පනිවිඩිය කියලා ගමක අපි ඒ පනිවිඩිය ඒ පනිවිඩ කාරයා ඩීකෝට් කරගත්ත විදිිය වෙනස් වෙනස් විර තම මගේ පනිවිඩ කාරයා පනිට කාරයෝ පනිවිඩ ඇති නෑනිමල් එක පනිවිඩ කාරය පනිවිඩ නෙමනි ඔව පනිවිඩකාරය පනිවිඩ ගිහින් දෙන්න තියෙන් දිල දුන්නා රේඩිය එක දවා ලස්සට ගිටාරක් ගැව කියලා ගිටාරක ආතල්ගත්තොත් මම්මාර පොරක් ඕක මංගේ හොත්තේ එතන ඒක තමා දැ ඔය සාමාන්‍යෙන් මේ ඒ හරි අමාරුයි සවිච් කරගණ්ඩ ඔලුවෙන් දෑ හැබැයි ස්විච් මම සිංකරද්දි මම ඉන්න වෙන්නම තැනකට යනවා නෙමේ මෙහම කලෙක්ටවල අපි සිංකරද්දි අපි ඒ මුඩ්ඩකට යනවනේ ඊට පස්සේ මේ වගේ කොග්නිටව් තැනකට අපි මේටල තියන ඔයයි සිදුව කිව්වේ මෙහෙම මාධ්‍යය මෙහෙම අතර ගන්න නෙමේ නෙමෙන ඒ සිින්දුව පණවිට එහෙම ගන්න නෙමෙන දැන්වා ඒ සිින්දුව ගැන පුරුද්ධට ඒකට ලැබෙන ප්‍රහර්ශය ආතල් එකට මේ වෙලා එක කිවේම මංගෙන කියන්න උනොත් ඔයා දැන් නෙම මේ ඇත්ත මේ කිය ඔය මේ සිින්දුවට වෙනතර ගායහෙම කියන්න බෑමල්
එක ඒ වෙලා වෙයි ගායනා වෙදී ගායක උපදින්නේ ගායන ඉවරුණ හමගාක මැරණ නැත්ත නැටුම් ඇඳුන්ගෙන පාර නැට්ටුවගේ කැත වෙනවල් ඇවන ඇත් මොකද කරන්න මේකට සින්දු කියන්නදී ශි ඇත්ත සිින්දෝ කියන්නදී ඒ අර සිින්දො තියනවල නික හිතන්නු මේ අපේ වචන එච්චරට බරයි මහාමල දවසට අරගෙන් මගේ ළඟ තනයට ඉනු මැනවීගෙන් කොය හිටිය ඔහිතන්න ඒ ඇත්තක් වුණාගෙන එට බරවාගේ සිින්දුවගේ භූතයෝදෙන් එත්තවයි සෙට්ටෙන් උන්ට මදුරන්න ඇති ඔබට තිබෙන ආදරේ මට කියලා දෙන්න ගසක තිබෙන තල්කොළ මදි ලියාලා දෙන්න ඔය ලස්සන සිනාව මෝතකට දකින්න කුරුල්ලෙක් වෙලා හිතෙනවා ඉගිලිලා ගමනක් යන්න හිතුවේ නෑ ඊය ගමනක් මෙච්චර කල් ඉන්න හිතුවේ නෑ මෙහෙ ලස්සන සුරපුරයකි මට ලස්සන නෑ ඔබ එක්කලා තොටු පොලේ හොරු පදිනවා වගේ නෑ අහස උසට මාලිගා ඇත ඉන්න අඩුවක් නෑ ගයන රංගන ලම්ඩුන් නොදැක හිටියේ නෑ ගම්බද වගේ කනත්ත නෑ වාහන අඩු නෑ ඒත් ඔබ එක්කල තොටු පොලේ තොරු පදිනවා වගේ නෑ ඔබට තිබෙන ආදරේ මට කියලා දෙන්න ගසක තිබෙන තල්කොළ මදි ලියා දෙන්න ඔය ලස්සන සිනාව මොහොතකට දකින්න කුරුල්ලෙක් වෙලා හිතෙන ඉගිලිලා එන්න
මන් කතා කර මම ෆිල්ම් එක ජීවත්තන්නේ ෆිල්ම් එක සිින්දුවක් කියන සමාරලා ඒකයි මට මේ වෙලා දෙන්න ඒ හරි එතකොට ආතල්න දැව බන්්ඩ ඕක කියනකොට ඔයා උද්දීපනන හෝමෝන ටිකවාට අවුරුදු අසුවේ තිතර අවුත්තේ මොකද කරන්නවා ඇඟ තමානේ ඇඟ තමා ඔයාන කියන්න ඇඟට මතකයි ඇඟ දන්නවා ඇඟ වයසට ඇඟ කුරුවල් වෙනවා එතකොට මේ ඩේට එකක් ට්‍රන්ස්මිට් කරන්න වල්ලේ ඩේට එකක් ට්‍රන්ස්මිට් කරන්න කරන්නේ ඕ ඒ ඩේට එකෙන් නොන් ඩේට එක එලි වෙන හින්දා මේ ඩේට එක ගායනාව ගෙනියන්න මල්ලි භාසාාව ගෙනියන්ට බැරි හින්ද දැන් එම සරහෙම කිව්වාම ඒ සින්දුව නැත්තං හැදෙන් නැති අනික් සින්දුවත් තියෙනවා වේරලි අද්දක සින්දුව අර සඳ පල්ලුවෙන් ඔබව පෙනෙයි පාලු සිතේ විඩාදනෙයි මේ ශ්‍රීසල්ලොව තනිව ඉන්නට මට උබේ සුවන්ද උදව්වෙනවා කියලා අරකම තමයි ඒ අදවසට ආසතිය මම් බලන්න නෑ බලන්න බැරි කාරණාව ඔබ නොදන්න ඒ මුණේ ඔබ මුණේ කිසි වෙනසක් නෑ ඔරු පදිනවා වගේ නෑ ඌටත් ඔරු පදින්ට මිස්සලා ඔක පුළුවන් වුණොතින් හෙට අපි ඒක නෑ අරක නැත්තම් මල්ලි මේකෙන් එඩිට් කරලා කෑලි කීපයක් කරගෙන යන්නේ එය මංක අන්කට් කියන වල නැචුරල් ඒ දිසිසිට් එහෙම නැත්තන් අර බෝරිං සංවාද වෙනවා ඒ ප්‍රශ්නාල උත්තර මේ ප්‍රශ්නහන්ඩකින්න උත්තර දෙන්නෙකින්න මංකෙන එහෙම ඒව කොහෙද මල්ලි තියෙන් ඔයා කියන්නේ මගේ සින්දුවන ඔය උස්සන්ඩුවත් ඔය පහද්දාන්ඩුවත් ඔය අන්දන්ඩුවත් ඔය ගලවන්ඩවත් ඔත්තක රණ්ඩු කරන්න මේ සසංවාදී දැ ඔය මං මේ ටිකේ පොටෙස් බයිලා කියලා ප්ලේලිස්ටයක් එලියට දානවා ඒ සවුන් ස්ට්‍රක්ෂක මං හැදුවේ ඒයි ටූල්ස් යස් කරලා ඔව ලේසි ඒ කමිනිගේට් කරගන්න ප්‍රෝම්සෝලින් සමල්ලාට මනුස්සෙක්ට එක කියනවට වඩා මනුස්ස මියසේෂන් කෙනෙක්ට ඒ ඔයා තම ඒයි ඕ අනිවාර මගේ රිෆලෙක්ෂන් ඇත්තම මට අරම හියමන්ස්ලාව මිස් වෙනවා සංගීත ශේෂත්‍රයේ මං එක කියන්න ඕන එක ඇයි මම පොටෙස් බයිල කියන කන්සෙප්ෂුවලි ඒ ප්‍රොඩක්ෂන් එක ඒ අයිවරින්ම කරන්නේ මගේ ආදරණයනින්න මියසේෂන්ස්ලා ඒගොල්ලෝට මේක තේරෙන්න ද මම ඒ කන්සෙප්ෂුවලි ප්‍රොම්ප් එක දුන්නම ඒ අයි කියන්නේ නර්ඩ් කෙනෙක් එනට කෙනෙ ගොඩා පොත් යෝලායා පරිශීන විද්‍යාන ස්කන්ද සමස්ත විද්‍යාන ස්කන්දනේෂන් එක කොග්නිෂන් කොන්ශස්නස කොන්ශස්නස ටෝටල් කොන්ශස්නස එකවල් ඒ අයි කියන්න මම තමයි දෙන්නේ සමල්ලට යා ලොක කොග්නිෂන ලොක කැල්ටිල කමාන්්ඩ එක තමා යාව කොන්ශස් කර වචනය එච්චර මැනිපිලේට් කරන්න මට බෑ තව මනුස්සේක බෑ ඉති ඒ ඔයාගේ ඇතුළ ඉන්න එකව රිෆලෙක් කරගන්න බෑම් වනයකුට කියලා අවුනේද වූ එකෙන් තව මනුස්සය කියන ඒකන බෑන්ස්වල හැමලම ලීඩ ප්‍රමිමෙන්ටන ඒකැට මේ අරකුට කාක් කියන්න කියෙනවා ගඩා ඔව ඉත ඒක කරවගන්න උසා කරන්න දැන් බෑන්ස්වල ලංකා විතරන්න මේ හැමලම ලීඩ තම එතන කැපිල්ලෙස් වෙන වගේ යා එතන ප්‍රමිණටන එයාට තම හැමවලේම ලාභයක් ඉපෙන්නේ අර මොකද එයා උත්සාහ කරනවා අරක නිපදවා ගණ්ඩ මිසික ලේබස් ලගේ ඒක තියෙන දැන් සිරස අපිතු මේ චැනල්ස්ටික මේ මෑත කාලීන රියලිටි ශෝස් කරන්න උන්ට උපයාගණ්ඩන හැබැයි උන්ට උපයගණ්ඩ ගිය හින්ද ජෝතිපාල් අමරණය වෙලා නැද්ද හිට්ලර් යුද්ධ කරපු හින්ද අපි දෙන්න අද මෙතන ඉදගෙන කතා කරමින් නැද්ද ඒ මාකටි කරම රිද වැඩක් නෑමල් ගායකය මැරෙනවා කවරයක් අතර ගත්ත දා කෝමරි මේ එක තමයි ඉතින් ගමන කෝමරි මේ හමුවීම්
මාර කිව්වේද මම ට්‍රස් පොයින්ට්ස් වලින් තමයි මම කනෙක්ට් කරගන්නේ මෙතන මෙතනට කනෙක්ට් කරා මෙතන මෙතනට කනෙක්ට් කරා මෙහෙම මගේ ඇතුලේ මට ලොකු ඉන්සෙකියුරිටි එකක් සමහරවිට මම සිකියුරිටි එක හොයනවා හැබැයි ඔයා වෙන චන්ඩියෙක් ගායකයෙක් විදියට විදියට තේරෙනවා මට තේරෙනවා. මම එතනදී අවංකයි එතන විතරයි එතන හෙන චන්ඩිය එතන චන්ඩිය ඒක මම දකින්නේ ඉතින් ඕකේ ඒ කියන්නේ තිරේක චන්ඩියා ඇත්ත චන්ඩිය නෙමෙයිනේ ඌට කතා කරා ඌ එන නළුවෙද ඒත් ඒ අර්ථය නළුවෙද ඔයා අන්න නළුව වෙන්න ගිහින් තමයි එකම ගායනා රිපීට් වෙලා සමහර වචන ආයෙ එක ළඟ රිපීට් වෙන්න යන්නේ. ඕකේ අර්ජුමන් මැරෙන්න යන්නේ එතකොට. අර ඔයා හිටින්න ගියාර මොකක් කර වැඩසටහනක සින්දුව කියන්නේ සීරියස් ඉඳි බා කියනවා. අර අරුන්ට එතකොට ඔයා ෆුල් සීරියස් ඉන්නේ. ඒ කියනකොට යා ෆුල් සීරියස් ඔයා ඉන්නේ. ඒක ආතල්. ඔයාට සීරියස් නොඉඳීමත් සීරියස් ස්ට්‍රක්චර් එකක්. ගණන්නේ මුලේ වැරදි පැත්ත වැඩ කරනවා. ඒකම තමයි chance එක මම. මම හැබැයි මේ වෙලාවේ මේ කියන්න ඕන මේ I should be very humble to meet people and get connected consistently. හැබැයි මම loss වෙනවා මිනිසුන්ගෙන්. ඒ මමමයි වෙන්නේ සමහරවිට okay that's my vulnerability. මේ ආය මම හොයාගෙන යන මට එහෙම that's my struggle actually. ඔව් ඒ මම ඇයි කවුරුත් ඇයි මේ ලියන්නේ අයියෝ ජොබ් එක උනේ සාමාන්‍ය මිනිස්සෙක් ජීවත් වෙන්න ඕනේ ඇයි මේ සින්දු ලියන්නේ කවුද කිය? නෑ කියනවා නම් ඒ මංගේ උන් සාමාන්‍යද? උන් විකෘති. ඔයා සාමාන්‍යයි. ඒක වසින්දු කීගේ අතල්ලේ ට්‍රේලයින් එක සාමාන්‍යයි. ඉතින් ඔයා වගේ නිදහසේ ඉන්න තමයි උන් වැඩට යන්නේ. කවදා හරි ඉන්න හිතාගෙන සින්දුවක් කියාගෙන තමන්ට ඕන විදිහට ඉන්න හිතාගෙන තමයි උන් වැට්ටින් සල්ලි හම්බ කරලා උන් එහෙ බල්ල මේ බලද්දි අවුරුදු 80 ගිහින් ඒ ස්ට්‍රගල් එක කමියුනිකේෂන් ස්ට්‍රගල් එක කියලා මම තේරුම් ගන්නවා. එතකොට එහෙම කවුරු හරි එක මිනිස්සු දෙන්නෙක් තුන් දෙනෙක් එහෙම 100 දෙනෙක් හරි එහෙම ඇහුම්කන් දෙන එක හිතන්නකො ඒක කොච්චර සහනයක්ද කියලා මගේ පැත්තේ. ඒක ඇහුම්කන් දෙන එක නෙමෙයි වාගේ සහනය වෙන්න ඕනේ. කියන එක. කියන එක. ඔව්. ඒක මං කියන්නේ. ඔයා ඉස්සර වාගේ සහනය ඔය සින්දුව කියන කාලේ වාගේ සහනය ඇහුම්කන් දෙන එක. මේ කියන එක. එතකොට කියන එක ඉන්නේ ස්ටේජ් එකේ. ඇහුම්කන් දෙන එක හොයන එක ඉන්නේ ඔඩියන්ස් එකේ. ආතල් එක තියෙන්නේ මල්ලි නොකියා බැරි නිසා කියවෙන්න ඉඩ දෙන එකේ. ඒක ඔයාගේ ජෙනරේෂන් එකට විතරයි මල්ලි තේරෙන්නේ. මේක අමරදේවට තේරෙන්නේ නැහැ. මේක ඊට එක ජෙනරේ ඔය උඹට සීතල ගුණයි කියන ගුණදාස් කප්ගේට සුනිල් ලෙස තේරෙන්නේ නැහැ මේක. ඒගොල්ලන්ට ඒගොල්ලෝ වෙනුවෙන් තමයි ඔයාට අපිට දැන් මෙතන මේක තේරෙන්නේ. මේකමයි ආකෘතියක් නැති. ඒක ආකෘතියක් නැති සින්දුවක් ඔය හදන්න හදනවා වගේ. සංවාදයට ආකෘතියක් නෑ මල්ලි. ඒක නිහඬියාව. ඔය ආකෘතිය කියන්නේ ඔය ආරෝපණය කරගත්ත එක. ඔයාට සින්දු කියන මිනිහා තමයි හොඳ මිනිහා. ඒ කියන සින්දුවේ ඉන්න එක උමාර එකේ. ඔව්. මානවන මමක් එතන තියෙන්නේ. අර ආරූඪවීමක් වගේ එතන වෙනවනේ ස්ටේජ් එකේ. ඇත්ත එක සින්දුවේ ඉන්න එක. සින්දුවේ ඉන්න එකට යන්න එපා. යන්න වෙන්නේ ඔයා වෙන හැවක් දාගෙන ඉන්නේ. ඒකයි අමාරුව. අරු හරි ලස්සනයි. මොකදද ඉන්නේ? ඔයාගේ විදියට මේ ගිහි ජීවිතේ ඉන්න බෑ. ගිහි ජීවිතේ ඉන්න එපා එන. ඒක තමයි කියන්නේ. ජීවිතේ ඉන්න බෑ. ඒක ඉන්න බෑ. එන ඒක ඉන්න එපා. ඔයාලා ලස්සනට කියන්නේ සියල්ල කළ හැකි වෙයි කියලා අර සන්දේ මරනවා මන්.
වාර කතාවන්නක ඔය දිනසි දෙන්නද සියාට හැකිවේ කියර ගහලා හමුදා සුද්දාද දෙතුන්ේ ගේට්වේ දා ඒ කියන චන්්ඩිය ඉන්නනේ බය නැති චන්්ඩිය ඌ අන්දරේ වගේ ඌ රස්ෘදීන් වගේ වල්ලේ රස්පොටින්ද කිව නස්ෘදීන් අස්පොටින් නෙවේ නස්ෘදීන් ඉන්න අන්දරේ ඉන්නේ ඒ පරම්පරාවක් තියෙන හෙම හිනා වෙලා කියන අනි පල්ලයා යන්න කිය සාකෑස ඒ ප්‍රඥාවක් මල් ඔයා ඒක කියනවා මෙතනදී ඒක කිව්වේ නෑ අර හම්බෙමුද අපි කියනකොට කියනවා මං අර මෝඩෙක් බව දන්නවා කියලා කියනකොට වගේ යට එනවා සියුම් හිනාවක් ඒද ඇත්තේ මේක අද දැන් කියති ආව නෑම ඒ හිනාවෙන් තමයි ඔයා මේ කියලා තියෙන එක නෙමෙයි කියන්න කියලා තේරෙන් අර එකම ගංකට එකම මිනිියකුට දෙපාරබ්බ ඉන්ට බෑවගේ එකම සිින්දුව ගායකු දෙන්නට එකම ගායකු මේ කියවුණේ මේ කියවුණේ මෙතන කියවෙන වෙන වර්ෂන් එක ඒ කියවුණේ නොකේ විච්ච තැන්වල තිබිච්ච සිින්දුව එහෙමතම දැ ඔය අන්න හරි ඒක හරියටම කිව්වයි සංකීර්ණතාව නිසා තමා මම ස්ටේජකින් ලේ බැක්වුණේ මම ගිය නැත්තේකට ට බෑගන බෑකරන්න බෑ ඔයහෙමකින් නෙමේ එක ඒක හරියට නිකං මේ ලතාවල් පොට හඬකවන්ට මේ කවුරරේ මේ සොවිගත්දාක ගිහින් වගේ අපහසුයි මාළුවෙක් දියෙන් ගොට්ට දාලා වගේ නෑ ඒ පර්ෆෝර්ම් කරන්නනේ ඒකෙත් පොඩි ඒක තියෙනවා දෙයක් ෆෝමන්ස ආතල ඇතියෙන චුට්ටි වෙලාවකට ඒකයි වැඩේ වෙලාව නෑනේ ඉවරනේ අපි එක මන්දන්න ගැන ඊළඟ පරම්පරාවේ සාකච්ඡාව තියෙන්න්න ඕන අර්ජුමාන් මෙතන මට අවුරුදු පණහයිවාට තිස්සතරයි ගැන්න මට මේ අපි කතාවට අවුදු අසූ අතරයි අපි දෙන්න කතාවට අඩුමතරම අවුරුදු අසූ අතරයිනි මගේ පණහයි වගේ තිස්සතර එකතු නම් මම මෙහෙම හිතල තියෙනවා අර්ජුමාන් කියලා ඔය මම ඩිජිටල් මීඩිය එක එහෙම හදල තියෙනවානේ සන්නාමයක් විදිරට ඔක කවුන්ටෙන්නේ එක කවුද කවුන්් කරන්න නෑ මං කියන්නේ ඇක්චුවල් මම ඔයා කවුන් කරන්න හරි මම කවුන් කර එක නෙමද ඇක්චුවල් එත්තන ඕ හරි අමාරුවෙන් ඉන්ටපිට් කරගන්නද මොකද දැ කඩයක් තියෙන අර්ජුමාන් කියලා හරි සිල්ලර කඩයක් තියෙන අර්ජුමාන් ප්‍රයිවට් ලිමිටඩ් කියලා මම කරන්නේ බඩු විකරන එක නෙමේ මගේ පැත්තෙන් මම කරන්න මිනිස්සුත් එක්ක කතා කරනවා මගේ යාළුවෝ ඉන්නවා උන් ඇවිල්ලා සිගරට්ටයක් ගන්නවා කඩේ කියන්නේ එතන මගේ පොට් එක හරි හැබැයි කඩයක් තියෙනවනේ මෙතන පොට් එක සර්වර් එකේ මාකට් එකේ තියෙනවනේ අර්ජුමාන් ප්‍රයිවට් ලිමිටඩ් කියලා ඒක රෙජිස්ටර් කරලා තියෙනවා ටැක්ස් ගෙවන්න ඕන ගවර්න්මන්ට් එහෙම ආකෘතියක් ගොඩනගලා තියෙනවා ඔව් ටික කාලයක් ඇද්දි මල්ලි ලාච්චු සල්ලි එහෙම පිරෙද්දි අරුන්ට මචං හෙටවරේ අර පොට් එක කැන්සල් වෙන ඔව් සංජය යෝජනා කරනවාද අර ආගමික සංස්ථාවන් කියන දේ ගැන ඊගෝ එක හාමුදුරු නමකට මහිතන්න යෝජනා කරනවා කියලා සෙමිනිරකින් උතිදලා ඒ අයිඩෙන්ටිටේ අපි ඩිසෝල් කර ගණ්ඩ අයිඩ මොකකටද කොහෙද තියෙන් අයිඩෙන්ටට හරි ඒමනං අයිඩෙන්ටිට ලවල්ඩ එකට එන්නේ ස්පිරිචුවල් වල්ඩ එකෙන් ඕක එහෙම දෙකන්නේ මල් දෙකන්නෑ එහෙම දෙකන්න එක දෙක තියන්නේ අප බේත්‍රීඩ 5 සෙන්සස් ලෝකෙ දෙකක් වගේ පේන්නේ ඒ ඔය මේ සං එක මංකයන්න මල්ලි මේ සංවා එක කතාභාකිවම අපි හිතනවා ඔය එකක් කියන්නන මගයක් කියන්න ඔය කියන්නන මයක් කියන්න එක්ක මං ඔය උඩට දාන්නන එක මං ඔය පහට දාන්න උඩට දාන්න ඔයමට සල්ලි දෙන්නවා මේ වනි මල්ලි තියෙන්නේ ඔබන්ට YouTube එක එක්කොම තියෙන් විකිනෙන කුණු මාලු ඉකුණනවා හැබැයි අර සියුම් තැන් මිස් වෙනවා අපි මේ සසංවාදී පටන්ගත්ත ඒටික අල්ල දෙන්න පුළුවන්ද කියලා නැත්ත අපරාදේ ඔයාටත් ඔරවාගේ සියුම් කෑල්ලර හම්බෙවද අපි ඇති චූටි හිනාව මිස්සෙන්න්නට තිරවල් විචාරකය ගුහ කැවුණාව අපිට ගීයක් නෑ ගයන්න ලයිට්ටත් තෝෆුණ මගේ යෝජනා මන් දෙන්නද දැ අපි මම ඔයාව අද හම්බුණා
අද හම්බුණා. මම පෞද්ගලික මම තේරුම් අරන් ඉන්න මගේ ජීවිතය ඇතුලේ මට පොඩි කාලයක් යනවා ඕපන් වෙන්න. හරිද? එතකොට ආය රූටින් එකක් විදියට මම ඒක කරද්දී මම ඔයත් තේරුම් ගන්නවා මූ මෙහෙමයි. දැන් මම චමත් එක වැඩ කරන්න පටන් ගත්තේ ඒකයි. එක දවසින් වෙන්නේ නැහැ ඕක. මේක දවස ගැන අදද අපි හම්බුනේ. අද හම්බුනා නම් තමයි මල්ලි එක දවස. මේ කලිකාන්තර කල්පයක සම්බන්ධතාවය. යව්වනේ ඉතින්. කොහොමද දෙයියෝ එතනට එන්නේ? ඔය දැන් ඉන්නේ. එතන තමයි. ගන්නවයි කිව්වට සියල්ල කළ හැකි කිව්වට අපේ සන්ධ්‍යාදිය වෙලා මැරෙන්ට යනවා හිත හදාගන්න දොස්තර කියනවා ෆාදර් මහන්සිය නින්දට ගෝගි ඇයි අපි තනි වෙලා හවුහර නැති වෙලා පිළිකාය දෙන්න හැමෝම මැරෙන්නේ හට් ඇටැක් එන හැමෝම මැරෙන්නේ අපි මැරෙන්නේ පව් කරන හින්දාද පව්කම මොකක්ද අමනුෂ්‍යකමද දුක කියාගන්න එක්කෙක් නැති කොට පව්පි මාරු වෙනවා යටි හිත පිපි දෙනවා උදේවා වැඩ කොරලා පාරේ රස්තියාදු වෙලා අපි දිනක ශ්‍රමය වගුරවලා නිෂ්පාදන වැඩි කරලා එකතු වෙලා ගොඩ එන්නයි හරිනම් පතන්න ඕනේ මොකද අපි පතන්නේ ගන්න දෙයක් නෑනේ අපිට මොකටද ඔය බොරු පපඩම ඔය රංගන කුසලතාව එල හැඩි දැඩි ලස්සන පිරිමියෙක් නොව අම්මගේ ඇතුළේ තමුන් හැදෙන්නට තාත්තා බලපෑවා ඍජුවම බලපෑවා තාත්තා තනි පංගල මේ මලේ මිල මුදලට ජීවිත නැවේ ඔය ඩේලි සිගරට් එක ගාන අයියලයි ඇල්වතුර නිවලා බොන්න අංකලයි පතිවතරක ගද්දේව අම්මලයි එකවලෙනි දන්නේ තුන් සමාදානෙ සැතපෙන්නේ
අයියෝ වැදගත්තා නම් තාම පණ කියන්න එපා කන්ටරක්ෂන් මෙහෙමයි බලා අලුත් කොල්ලොනේ හරිද ස්ට්‍රක්චර් එක කියන්නේ කැප්චර් කරගන්න විදිය හරි ඒක මේ ෆෝන් එකෙන් හරි මගේ ෆෝන් එකෙන් මොකෙන් හරි දාලා ඒක මේක يعني ඒ කියන්නේ නැත්තම් අපි මේ ස්ට්‍රක්චර් ආයෙත් යනවා අරුන්ගේ අර සංවාදේ නැත්තම් ආයෙත් මොනවාද අර ආයෙත් අපි පටන් ගන්නවා කොහෙද මේ නුගසෙවන වගේ සංවාදය මෙරීම වී සසංවාදය සුපිපෙනා කතා කර නොකරනා සසංවාදය මේ තමා කතා කර නොකරනා